සුබ දවසක් වේවා. දරුවන්ගේ මොළේ වර්ධනය කරන්නට නම් නිර්මාණ ගොඩක් හදන්න ඕන. හැමෝම දරුවන්ගේ බර වැඩි කරගන්න හදනවනේ. ඒත් දරුවන්ගේ මොළේ වර්ධනය කරගන්න ගොඩාක් නිර්මාණ කරනකොට මොළේ වර්ධනය වැඩි වෙනවා. එහෙනම් මෙන්න මොළේ වර්ධනය කරගන්න ඔබට යමක්. අද මම කියලා දෙන්නේ රතු කුරුමිනියා ගැන. රතු කුරුමිනියා හදන්න අපි සූදානම් වෙනවා. මෙන්න මේ වගේ රතු පාට කොළයක් ගන්න. ඒ කොළය අරගෙන මේකේ සාමාන්‍ය ප්‍රමාණයට මේ විදිහට රවුමක් ඇඳ ගන්න. රවුම ඇඳගෙන අපි මේක හොඳට රවුම කපා ගමු. මෙන්න මේ ආකාරයට මේ රවුම කපාගෙන අපි මේ රවුම දෙකට මැදින් නමනවා. මේ විදිහට දෙකට මැදින් නමලා මේ විදිහට හොඳට පිරිමදින්න. ඊට පස්සේ හතරට තවත් පාරක් මේ විදිහට අනිත් පැත්තටත් නමනවා. දැන් මේ රවුමේ මේ විදිහට රේඛා තියෙනවා. අපි ඊට පස්සේ මේ රවුමේ කොටසක් ඉවත් කරනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට කොටසක් ඉවත් කරනවා. දැන් මෙන්න මේ විදිහට තමයි මේ රවුම තියෙන්නේ, මේ හැඩේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මේ වගේ A4 කොලයක් අරගෙන A4 half sheet කොලයක් සුදු පාට කොලයක් ගන්න. ඒ අරගෙන මේ කොලය අපි මේ රතු පාට රවුම මේ කොලයේ මේ පැත්තට නෙමෙයි මේ හරස් අතට අරගෙන මේ රතු පාට රවුම මේක මැදින් අලව ගන්න. මේ විදිහට මැදින් අලව ගන්න. දැන් මේ කොලේ ගම් ගාගෙන අපි මේ කුරුමිනියා හදන්නේ බබාට හදන්න කියලා දෙන්න ඕනි. එතකොට අපි පළමුවෙන් මේ රවුමේ මේ මැද විතරයි ගම් පොඩ්ඩක් ගන්නෙ. මේ වටේ අපි ගම් ගා ගන්නෑ. මෙන්න මෙහිම ගම් ගා ගන්න නැතුව මේ වටේ ඉතුරු කර ගන්න. ඒකට හේතුව තමයි අපි මෙයාගේ මේ දැන් අපි මේ කුරුමිනියා හදනකොට ඒ කුරුමිනියාගේ අඬු ටික තියෙනවනේ. ඒ ටික අලව ගන්න ඕනි. එතකොට අපි සම්පූර්ණ මේ රවුම සම්පූර්ණම අලව ගත්තොත් එයා ඒ අඬු ටික මේක ඇතුළට දාලා අලවුවාම තමයි හරි ලස්සනට ඒක පැහැදිලිව පේන්නේ. ඒ හින්දා අපි මේ මැද විතරක් ගම් පොඩ්ඩක් ගාලා අලවලා මේ වට ගම් දාන්නේ නැතුව මේ විදිහට ඉතුරු කරගන්න. ඊට පස්සේ අපි මෙයාට බෝල කිහිපයක් කපා ගන්න ඕනි. ඒ බෝල කපා ගන්න අපි කළු ඩ්‍රෝවින් කොලයක් අරගෙන එකවරම අපිට පුළුවන් මේ විදිහට කොලයක් අරගෙන කුරුමිනියාගේ ප්‍රමාණය අනුව එයාට බෝල ටික දාන්න ඕනි. ඒ හින්දා ඉස්සෙල්ලා මේ වගේ පීරු ටිකක් එහෙම නමා ගන්නවා. නමාගෙන මේ විදිහට කොලේ කපා ගන්න. එහෙම නමලා කොලේ කපාගෙන නැවත මේක නමන්න. මේ විදිහට නමන්න. නමලා අපි මේ ආකාරයට රවුම් කිහිපයක් කපා ගන්න. කුරුමිනියාගේ ප්‍රමාණය අනුව කළු පාට රවුම හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට රවුම් කිහිපයක් කපා ගන්න. ඒ රවුම් කිහිපයක් කපාගෙන අපි මේ මං කපාගත්ත රවුම් කිහිපය ඊට පස්සේ මේ රතු පාට මේ කොලයේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට කොහොමද අලවන්නේ කියලා හිතාගෙන
මේ විදිහට ඒ රවුම ගම් බිඳු කිහිපයක් රවුමේ ගානවා. මෙන්න මේ ආකාරයට ඒ බෝල කිහිපය මේ ආකාරයට අලව ගන්න. හොඳයි. දැන් අපි කුරුමිනියගේ ඔළුව හදන්න ඕනි. මේ වගේ කළු පාට ට්‍රෝමින් කොරේකින් මේ හැඩයක් කපාගෙන අපි මේකේ ඉස්සල්ලා ගම් වටේ ගෑවේ නෑ. එහෙනම් මේ ඇතුලෙන් අපිට මේ ඔළුව මේ විදිහට යවන්න පුළුවන්. තවලා මේ ආකාරයට අලව ගන්න. දැන් ඔන්න කුරුමිනියාගේ ඔළුවත් හරි. දැන් ඊළඟට මෙයාට ඕන S2. මේ විදිහේ සුදු කොලයක් අරගෙන අපි කුඩාවට S2 කපා ගන්න. ඊට පස්සේ අපිට මෙයාට අඬු දාන්න ඕනේ. ඒකට මේ වගේ කළු ඩ්‍රෝවින් කොලයක් අරගෙන අපි අඬු 4ක් දානවා. ඒ හින්දා මේ වගේ කොලයක් අරගෙන මේක දෙකට මේ විදිහේ කොලයක් අරගෙන මේක දෙකට නමනවා. දෙකට නමලා මේක හතරට නමනවා. දැන් ඔන්න මේක හතරට නමලා තියෙන්නේ. අපි ඊට පස්සේ කුරුමිනියාගේ අඬේ හැඩයට ඉන්න පෑනක් අරගෙන අපි මේ විදිහට මේ අඬේ හැඩයට මේ ඇඳ ගන්නවා. මේ විදිහට ඇඳගෙන අපි මේක කතරෙන් කපා ගන්නවා. මේ ආකාරයේ හැඩයක් කපා ගත්තාම ප්‍රමාණවත්. එතකොට අපිට මේ විදිහට අඬු 4ක් එනවා හැදෙනවා. ඊට පස්සේ අපි ඒ අඬු 4 දැන් අපේ කොලේ අපි හොඳට ගම් ගෑවෙන්නේ නැහැ. රවුමේ ගෑවෙන්නේ නැති හින්දා අපිට මේක ඇතුළට දාලා මෙහිම අලව ගන්න. මේ විදිහට මේ කොලේ ඇතුළට මේ අඬු ටික දාලා අලව ගන්න. තවත් එකක් ගන්නවා. ඒකෙත් යම් ගන්න හොඳට. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් කොලේ උස්සලා ඒකෙත් මේ විදිහට ගම් ගා ගන්නවා. එතකොට අපිට යන්න දිග වැඩි නම් පහලින් අලවන අඬ පොඩ්ඩක් දිග වැඩි බවක් වෙනවා. එතකොට එකක් දිග වැඩි. ඒ හින්දා අපිට දිග වැඩි වගේ නම් ඒක කොටසක් කපලා කරමු. ඊට පස්සේ ආකාරයටම අනිත් අඬ දෙකත් අනිත් පැත්තට අලවන්න. අපි එකක් අලවනවා. පොඩ්ඩක් උස්සනවා රවුම උස්සලා යන්නත් තව එකයිනේ. ඒකත් අලව ගමු. ඒ කකුලත් මට දිග වැඩි වයි. ඒ හින්දා මම මේක කෑල්ල කයින් කරනවා ඒකේ. දැන් බලන්න. දැන් ඔන්න කුරුමිනියාගේ කකුල් දෙක හරි, ඔළුව හරි, ඇඟ හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ වටරවුම අලව ගත්තේ නැතිනම් මේ වගේ ඉස්සිලා තියෙනවා. අපි කරන්නේ මේ ඉස්සිලා තියෙන කොටස් ටිකට නැවත ගම් ටිකක් ගාලා හොඳට පියවෙන්න අලවනවා. දැන් ඔන්න මෙයාට මේ විදිහට තියෙනවා. දැන් මෙයාගේ තව පොඩි අඩුවක් තියෙනවා. අපි ඒකට ගන්නවා කළු පාට මාක පෙන් එකක්. මගේ දේලා මෙහිම අරගෙන එයාගේ පිටිපස්ස මෙහිම රවුම් හැඩයක් වගේ අරගෙන ඉරි ටිකක් දානවා. මේක වඩාත්ම ලස්සන කළු පාට මාක පෙන් එකකින් දාන්නට. ඊට පස්සේ මෙන්න මේ හැඩෙට
පැහැදිලිව පේන්නේ නැත්නම් මම පැහැදිලිව පේන්න දාන්නම් විදිහට එකකින් වෙන පාටකින්. ඒකට කළු පාට පැස්ටල් හරි කළු මාක පෙන් එකක් හරි කළු පැටිනම් එකක් හරි මොකක් හරි අරගෙන මෙන්න මේ හැඩයට පිටිපස්ස ඇඳ ගන්න. ඊට පස්සේ තව මෙයාට මෙතනින් අපි චූටි එකක් වගේ අඳිනවා. මෙන්න මේ විදිහට තමයි රතු කුරුමිනිය හදන්නේ. මේ බලන්නකෝ. මෙයා හරිම ලස්සනයි. පුංචි බබාලා මේක දැක්කාම හරි සතුටක් ගන්නවා. ඒ වුණාට මේකට ගොඩාක් වෙලාව යන්නේ නැහැ. මේක සකස් කරන්න මේ බඩු ටික, ඒ කියන්නේ රවුම, ඔළුව, අඬු ටික මේ ටික දරුවට දෙමාපියෝ කපලා දෙන්න. කපලා දීලා පුතේ අද අපි ලස්සන රතු කුරුමිනියෙක් හදමු කියලා මේ බඩු ටික සකස් කරලා දීලා දරුවට එක් පැහැදිලිව කියලා දුන්නා. මේක හදලා ඉවර වුණාම දරුවට පුදුම සතුටක් හිතට දැනෙනවා. ඒ වගේ ආගේ එයා මේක හදන්න අවුරුදු දෙක දාන්නේ කොහාටද, ඔළුවේ දාන්නේ කොහාටද, ඒ විදිහේ යා හිතනවා. ඒ බෝලාල වෙනකොට බෝලාලවන්නේ කොහොමද කියලා. ඒ වගේ ගොඩක් දේ ගැන මෙයා හිතනවා. එතකොට මෙයාට මේක ඇත්තටම දරුවෙකුගේ මේ සියුම් මාංශ පේශි වලට හොඳයි. ඒ වගේම මොළේ වර්ධනයට බෙහෙවින්ම මේ නිර්මාණ කිරීම තුළින් දරුවට විශාල විදියටම මේ මොළේ වර්ධනයට බලපානවා. ඒ හින්දා හැම තිස්සෙම දරුවෙකුට හැඩතල ලියන එක, පාට කරන එක, ඒ දේ විතරක් කරන්නේ නැතුව කුඩා දරුවන්ට නිතරම අම්මා අප්පච්චි ඒ වගේම ගුරුතුමිය නිතර හිතනවා නම් දරුවාගේ මොළේ වර්ධනයට මීට වැඩිය දේවල් දෙන්න ඕනේ කියලා. එහෙම හිතනවා නම් දරුවට අනිවාර්යෙන් නිර්මාණ කියලා කරන්න උරු කරන්න. ඒ තුළින් දරුවාගේ මොළය ගොඩාක් වර්ධනය කරගන්න පුළුවන්. මේ විදිහට තමයි රතු කුරුමිනිය හදන්නේ. ඉතින් ඔබේ දරුවට මේ රතු කුරුමිනිය හදන විදිය කියලා දෙන්න. ඒකම පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා.